වීඩියෝ වෙලා හෝ හෝ ඒ ඇඬුවේ හැබැයි මේ වගේ ලස්සනට hina වෙලා හිටපු දවසක මගේ ජීවිතේ වටිනාම බලන් හිටපු දවසක්. එහෙනම් එන්න අද ඒ දවස මාත් එක්ක විඳින්න. අද මේ ලස්සන දවස. අද ඔක්තෝබර් 18 වෙනිදා 2025. අවුරුදු ගාණයක් මහන්සි වෙලා දැකපු හීනයක් හැබැයි වෙච්ච දවසක්. මෙයත් ඇවිල්ලා අද මං සතුටින් කියලා දැනගෙන. කියන්න ඕනේ නෑනේ. ඉතින් අද අපි ඒකට ලෑස්ති වෙමු. eyebrow shape කරගත්තා ඕකේනේ. චුට්ටක් ඇදයි. මගේ ඔළුව මේ මුණ කොහොමද ඇදයි. මගේ මුණ කොහොමද ඇදයි. එහෙනම් දැන් මම යනවා යාළුවෙක් හම්බ වෙන්න. මගේ තෙක්ක වැඩ කරන යාළුවෙක්. එයාගේ මම පොඩි දෙයක් බොරෝ කරනවා. මේ එයාව නයිට් ෂිෆ්ට් කරලා ඉවර වෙනවා. ඉතින් එයාව මම හිතන්නේ පික් කරනවා. ඊට පස්සේ එයාලා ගෙදර එනවා. එයාලා ගෙදර ගිහින් ඊළඟ බඩුවක් මම අරන් එනවා. Say I'm doing a vlog today. This is my citizenship vlog. Sleepy Tika. කලයි ගෙදර ගිහලා මම ඩයිසන් එයාගේ ඩයිසන් එයා රැප් එක ගත්තා. දැන් කන්නත් එපේ. අර ලන්ච් යන්නේ හිටියා. ඕව හින්දා ටිකක් අමාරුයි වගේ. මේ ඊට පස්සේ මම ටක් ගාලා මේ බටර් චිකන් එකක් හදාගන්න කියලා හිතලා මේ චිකන් ගත්තා. ඊට පස්සේ දැන් ආවම මල් ගන්න. මේ මම මටයි මගේ යාළුවට දෙන්නට මල් ගන්නවා. මොකද මම වෙනුවොත් මම ඇප්‍රීෂিয়েට් කරගන්නවා වගේ මගේ යාළුවටත් මම මල් අරන් දෙන්න යන්නේ. මොකද එයාගේ සිටිසන්ෂිප් එක ලැබුණා. හැබැයි අපි දෙන්නට අන්ෆෝචුනේට්ලි සෙරමනි එක අපි දෙන්න හැමදේම සිටිසන්ෂිප් එක එකට පාත් එක ගියාට එක දවසේ අපි දෙන්නට ඇප්‍රූවල් ලැබුණාට අපි දෙන්නට අන්ෆෝචුනේට්ලි මේ සෙරමනි එක දවසේ වැටුණා. මොකද අපි දෙන්න මේ සබබ් ලයික් සිටි දෙකක හින්දා සිටි දෙකක මේ ලයික් කවුන්සිල් දෙකක හින්දා යා පොඩ්ඩක් මට වඩා චුට්ටක් එහයින් තව ඉන්නේ. එතකොට එයාට වෙන එකක් එයාට ලබන මාසේ වැටුණා. ඒ හින්දා මට මේ මාසේ anyway we are celebrating together because I can't make it to her celebration like her citizenship ceremony. Unfortunately I'm going to Korea without her. අපි දෙන්නම එකට යන ටිකට් බුක් කළා. මම දැන් තනියම යන්න ඕනේ මොකද එයාට සෙලිබ්‍රේට් එකට ඉන්න කියන්නේ සිටිසන්ෂිප් එක ගන්න ඉන්න ඕනේ හින්දා. අපි දැන් යමු මල් ගන්න. මට බැරිුණා වීඩියෝ කරන්න ඇතුළ ෆ්ලවර්ස් ගොඩක මැති වෙලා මම ඩිසිෂන් එකක් ගන්න බැරුව හිටියා. ඊට පස්සේ මම එයාට නිදහස දුන්නා මට හදලා දෙන්න කියලා මගේ කලර්ස් කියලා. මේ ඒක ඇතුලේ මල් ගොඩයි විශ්ව හැදෙනවා. එහෙනම් මේ මම දැන් ගෙදර යනවා. එයා කිව්වා මම පස්සේ එන්නම් කියලා කිව්වා පික් අප් කරන්න. අපි දැන් ගෙදර ගිහිල්ලා කම්මොනාරි. දැන් උයන්න හදන්නේ. උයලා එන්නම් ෆෝන් එක charge වෙන්න දාන්න. ෆෝන් එක charge වෙන අතරේ මම හදාගත්තා. මේක නම් දැම්මේ මේ අර already pre-made අර butter chicken paste තියනනේ. ඒ බොටල් එකක් හැලුවා. ඊට කලින් මම මේ මොනවාද එහා පැත්ත මෙහා පැත්ත දාලා chicken ටික බැදගෙන තමයි ඒකට දැම්මේ. ඊට පස්සේ කහබත් ටිකක් හැදුවා. කහබත් කියලා කිරි නැති කහබත් නිකන් කහ පාට විතරයි. ටක් ගාලා කාලා දැන් ready වෙන්න ලෑස්ති වෙන්න. ready වෙන්න ඕන. ready වෙන්න ලෑස්ති වෙන්න. oh my god මොනවද මන්ද. Come on, come on, come on, come on. wash මේ තමයි මගේ අඳින dress එක. මම ඇඳගෙන පෙන්නන්නම්. මම ready. ready කිව්වට ready නෑ. මම දන්නේ මම මොනවා කරන්නද කියලා. so මගේ ගාව මම graduation එකට දාපු මේ shoe දෙක තියෙනවා. මම හිතන්නේ මේක තමයි ideally චුට්ටක් මේක ලොකු වෙයි. එහෙම නැත්තම් මම මේක ජරාවත් එක. එහෙම නැත්තම් මම ඊයේ ගත්තා
මේ දෙක තියෙනවා. එහෙම වුණොත් මම අරක දාලා මම මේකට ඉච්චර කැමති නෑ. මේ අරක හොඳයි නම් මම මේක ඉඩගෙන මාරු කරනවා. මේ තියෙන්නේ මගේ හොඳම යාළුවා. එයා දෙනවා. එයා මට බර්ත්ඩේ එකට දීපු gift එකක්. ඒ තමයි දවස. මං යව සතුට කරන්නත් එක්කම මං ආසයි මේකට. මට බයයි දාන්න නාස්ති වෙයි කියලා මේ. ඉතින් මේක අද දාන්න හොඳම දවස. ඔප්සි. ඉතින් මම මේකත් දානවා අද. මගේ කරාඹ දෙකක් මේ මම යූස් නොකරපු මේ ලස්සන මේ ලස්සනනේ. ඉතින් ඒ දෙකත් මන් දානවා. මේක මං ගත්ත දෙකක් මගේ මොකක් හරි සෙලිබ්‍රේෂන් එකකට. මට දැන් මොනවද කියලා අමතකයි. මේකත් මේ පැන්ඩෝරාගෙන් මං ගත්ත එකක්. මේ මං හරි ආස එකක්. මම මේක දානවා. මගේ ගාව වොච් එකක්. එහෙම නෑ මම වොච් දාන්නේ නෑ කියලා. මට කවුරුත් තෑග්ගක් දුන්නොත් විතරයි මම වොච් දාලා තියෙන ජීවිත කාලෙ. මේක ආයෙකට කරන්න පස්සේ නෑ. මේ වොච් එකක් මොකද නෑ. that's okay. හරි. ඔය ටික තමයි රෙඩි වෙලා යන්නේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ. මල් ගන්න තැනට ආව. මල් අරගෙන යමු. ඔයාලා බ්‍රිස්බන් වල කෙනෙක් නම් මම මෙතනින් මල් ගන්න කියලා රෙකමන්ඩ් කරනවා. අටු ගානට කස්ටමයිස් විදියට ලස්සන අපේ කැමති තීම් එකකට මල් හදාගන්න පුළුවන්. ඉතින් අද මම යාළුවවත් සර්ප්‍රයිස් කරන්න යන්නේ. එයාගේ ඇත්තම සෙලිබ්‍රේෂන් එක තියෙන්නේ ලබන මාසේ. අන්ෆෝචුනේට්ලි අපි දෙන්නට එකට සමරන්න බැරි වුණා. යාට වෙනම ආවා. බට් අපි දෙන්නට නිකම් ප්‍රිටෙන්ඩ් කරන්න ඕනි වුණා. අපි දෙන්නට එකටම හම්බුණා වගේ. අපි දෙන්නට සෙරමනි එකයි හම්බුන්නේ නැත්තේ. නැත්තම් අනිත් හැමදේම අපි දෙන්න එකට කරගත්තේ එක්සෑම් එකේ ඉඳලා ඇප්ලිකේෂන් එකේ ඉඳලා. බ්‍රිස්බන් වල ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් කියලා එකක තමයි මෙන්න මේක තිබුණේ. ඉතින් පොලිමේ ඉඳලා මගේ නම ටප්ලි වලින් පටන් ගන්න. ඉතින් එතෙන්ද ගියා. එතෙන්ද ගියාම ඔන්න මේ ඉස්සෙල්ලම දෙන්නේ සිටිසන්ෂිප් සර්ටිෆිකේට් එක. මේ සර්ටිෆිකේට් එක මේ හම්බුණා. මේකේ අර සමහර සෙරමනීස් වල නම් සර්ටිෆිකේට් එක කවුරු හරි ලොකු මය කෙනෙක් හරි අතින් දෙනවා. බට් මේක ලොකු සිටි කවුන්සිල් එකේ හින්දා සෙනග වැඩිනේ. ඒ හින්දා අපිට කලින්ම සර්ටිෆිකේට් එක දෙනවා. ඊට පස්සේ ප්ලෙජ් එක දෙන්න ඕනේ. හැබැයි අපි ප්ලෙජ් එක නොදුන්නොත් සිටිසන්ෂිප් එක මට මේක කදේ කියන්නේ මම සර්ටිෆිකේට් එක අරගෙන එළියට ගියොත් බැරි වෙලවත් මගේ සිටිසන්ෂිප් එකට ලැබෙන්නේ නැහැ. මම ප්ලෙජ් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ දියුරුම් දෙන්න ඕනේ. අනිත් එක තමයි මගේ සර්ටිෆිකේට් එක මම පෙන්නනවා. මේ සර්ටිෆිකේට් එක ඒගොල්ලෝ දෙන තැනින් ස්පෙලින් චෙක් කරන්න කියනවා, බර්ඩ් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ මම චෙක් කරනකම් බලන් ඉඳලා ඒ ලේඩි කියනවා අම්මෝ ඇති අන්ත oh my god I'm glad that this is correct we got your name right because we got very long name. Here you go. Citizenship calling. අද මම තනියම නෙවෙයි. මගෙත් එක්ක ඉන්නවා ඩාවින් වලින් අපේ සෙට් එකක්. අද හැමෝටම අපි හැමෝටම සිටිසන්ෂිප් හම්බ වෙනවා. කියපන්. මෙයා අහනවා මං hina වුණේ ඇයි කියලා. පොඩ්ඩක් ඉන්නවා උතන ඉන්න. එයා දන්නේ මම මල්ගෙන ආවා කියලා. චිකි චිකි චිකි. එතන වැඩ කරන කෙනෙක් මගේ මල් ටික අරගෙන උඩ ගෙනත් තියලා තිබුණා මේස් එක. මං මල් ගොඩාක් බදන් ඉන්නවා දැකලා යා මට උදව්වක් විදිහට තමයි උඩින් ගෙනල්ලා තිබුණේ. මේක ඔයාට. අයියෝ. මේක ඔයාට. මේක මගේ. මන් දන්නේ එයා වල් ටික එතන තියලා කියලා. කලුවර මෙතන කැටයි කියලා. ලස්සනයි ඒක. Yellow and orange. Yellow symbolize friendship. මතක නෑ. එකමත් රටක ආයේ
පෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. අද මෙතන 509 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒ වගේම මේ හැමෝම රටවල් 59ක් නියෝජනය කරනවා. ඉතින් එක තැනකදී ඒ රටවල් 59ම කියලා ෂවුට් අවුට් එකක් දෙන්න කිව්වා ඉන්න අයට. ඊට පස්සේ අපි ප්ලෙජ් එක දෙනවා. ඊට පස්සේ අපි ඕස්ට්‍රේලියානු ජාතික ගීය කියනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් දිගටම බලන්නකෝ ප්‍රෝග්‍රෑම් එක. Vietnam. The Philippines. They're always loud. South Africa. Thailand. Democratic Republic of Congo. We do as Australians anymore in a democracy to vote and choose a government. So I encourage you really to be proud when you do that, and particularly our humanitarian migrants know what. ඔන්න දැන් තමයි ප්ලෙජ් එක දෙන්න යන්නේ. මේ ප්ලෙජ් එක දෙන වෙලාවේදී දැනෙච්ච හැඟීම මට කියලා නිම කරන්න තේරෙන්නේ නැහැ. Line by line after me. From this time forward, under God. From this time forward, under God. We can do that. I pledge my loyalty to Australia and its people. I pledge my loyalty to Australia and its people. Whose democratic beliefs I share. Whose democratic beliefs I share. Whose rights and liberties I respect. Whose rights and liberties I respect. And whose laws I will uphold and obey. And whose laws I will uphold and obey. Congratulations, you're now all officially Australian citizens. It's pretty cool. So we got a little bit more to do, but I wish we were like a lot. දන්නවද මේ වෙලාවේ අර ඇඟේ හිරි ගඩු පුදනවා වගේ වුණා එක කියලා ඉරනකොට. මොකද මේක මම earn කරගත්ත දෙයක්. මේ රට මට හැදෙන්න මං කොච්චර ශක්තිමත්ද, මං කොච්චර දරාගන්න පුළුවන් මිනිස්සෙක්ද කියලා මට පෙන්නපු රටක්. ඉතින් අපේ රටේ දේ අපිට දැනෙනවා වගේම මම හිතුවවත් නැති විදිහට මේ ජාතිය කියද්දි මට මාර විදිහට ඒක දැනුණා. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මගේ කටින් මේ ජාතිය කියන්නේත් මට ඒ වෙලාවේ ඇත්තට මේක මාර විදිහට දැනුණා. මේක මගේ රටක් කියන එක මට දැනුණා. මං හිතන්නේ මං මේ රට ඇතුලේ කරපු දේවල් මට යන්න පුළුවන් කැපැසිටි එක මම ඉගෙනගෙන මං මාර විදිහට මට ජීවිතේ උගන්නපු තැනක් හින්දා වෙන්නේ නැති. දැන් මාත් මේ රට ඇතුලේ පුරවැසියෙක්. මාත් එක්ක අර ඇවිල්ලා හිටපු ෆැමිලි එකටත් මම මල් ගෙනාවා. ඒගොල්ලෝ ඩාවින් ඉඳලම මං අඳුරන කට්ටියක්. ෆන්ක්ෂන් ඕවර්. දැන් මල් කෙල්ල යනවා. Oh, I got bags. ලස්සනයි නේද? පොඩි ගෙම්මක් ආවා අර ප්ලෙජ් එක කියනකොට. national anthem. Oh, and then photo පිටකට පිපුණා. ලංකාවේ කතා කරන්නේ බඩ පිටකට පිපුණා. මොකද? දැනෙනවා ප්ලෙජ් එක කියද්දි මම මානද දැනෙනවා. ප්ලෙජ් එක කලේ ඉවර වෙච්ච ගමන් නිකන් මොකද්ද වුණා දැන් මම අර සිරසෙන්. Oh, I got it. Thank you very much. අගෝ ළඟදී අද කාලෙකට පස්සේ වහිනවා. මම සිටිසන් කෙනෙක් වෙච්ච හින්දා. Thank you. Oh, thank you. Oh. ගන්න ෆොටෝ එකක් ගන්න. ඔයා වීඩියෝස් දාන්න. පොඩි සෙලිබ්‍රේෂන් එකක් හරි තියෙන්න ඕනේ. ඒ හින්දා අපි එදා එහෙම ඉවරලා බැංකොක් මිල්ටන් එකේ කන්න ආවා. මේ සැටර්ඩේ හවස හින්දා ගොඩක් යාළුවෝ වැඩ. හැමෝම නිචර්නි කරන්න ආපු දෙන්නත් එක්ක කෑවා. ඔව් ගෙදර ආවා. තාම මේ විදිහට ඉන්නවද මේකප් එක ගොඩාක් සිරසුවක් විතර ඒ විදිහටම තියෙනවා. එහෙනම් මම ඔසි ආයි
මේ මම හිතා ස්ලෑන් එකක් තමයි ඔසීක ඔය කියලා කතා කරන එක. එහෙනම් ඔසි ඔයි. Now I'm Australian citizen now. Of course, I'm a Sri Lankan. So I'm applying for my dual citizenship again because my English එක තගන්න. මේ citizenship එක මම දැන් ආපහු apply කරන්න ඕනේ. ඒක costly. මොකද මොකද අනිවාර්යෙන් මේ ඒකත් තියෙන්න ඕනේනේ. ඉතින් මම හදවතින් ශ්‍රී ලාංකිකයි. හැබැයි නිව්සීලන්ත අපි හැමෝම දකින හීනයක්. හැබැයි මම හිතන්නේ මට ඕස්ට්‍රේලියා කියන්නේ මගේ ජීවිතේ අත්හට වගේ. මට පියාඹන්න හම්බෙච්ච අත්හට වගේ. විශේෂයෙන්ම පාස්පෝර්ට් එක. මොකද ලංකාවේ අපි කොච්චර දේවල් අචීව් කරා සමහරලාට දෙයියනේ. ඒ පාස්පෝර්ට් එකෙන් ට්‍රැවල් කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් මම පාස්පෝර්ට් එක ඉක්මනටම ඇප්ලයි කරලා ඉක්මනටම මම ට්‍රැවල් කරනවා. මගේ පළවෙනි ට්‍රිප් එක කොහෙද ඔයගොල්ලෝ හිතන්නේ? කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මගේ පළවෙනි ට්‍රිප් එක මම ඔසී පාස්පෝර්ට් එකෙන් කොහෙද යන්නේ කියලා දන්න අය හිතන අය මොකද්ද වෙන්නේ නැති කියලා ගෙස් කරන්න ඕනේ. හරිද? එතකොට මේ තියෙන්නේ මම මට ගත්ත ෆ්ලවර්ස්. මගේ යාළුවා එයා මට මගේ සිටිසන්ෂිප් ඇප්‍රූවල් එක ආපු දවසේ ෆ්ලවර්ස් දුන්නා. එතකොට තව පාස් වෙච්ච දවසේ ඊට මොකක් හරි එකට මට ෆ්ලවර්ස් දුන්නා. මේ මං එයාට කිව්වා මේ අනිවාර්යෙන් මම දැනගත්තා ෆ්ලවර්ස් ගේ කියලා. හරි? ඊට පස්සේ මම කිව්වා මම ෆ්ලවර්ස් නම් ගේන්න එපා. මම හල පෙන්නන මගේ සිටිසන්ෂිප් සර්ටිෆිකේට් එක. මේ තමයි ඒක. මේක ගාර්ඩනේ මෙච්චර කාලෙ වදින්න දාන්නේ මන්ද මේකට මහා ලොකු මොනවක් තිබෙත් නෑ. අනේ මන් දන්නේ. මට මීට කලින් මේක ගන්න තිබුණා. හේතුව ඒකම ස්ටඩීස් ඉවර කරන්න පරක් වුණා. ඒක වෙනම දෙයක්. but citizenship එකට eligibility ඇවිල්ලා ඊට පස්සේ නිකන් කම්මැලිකමට සහ ඒ දවස්වල පොඩ්ඩක් mental health issues තිබුණ හින්දා චුට්ට පරක් වුණා apply කරන්න. මහා ලොකු වැඩක් කියලා හිතුවේ මේ citizenship එකට apply කරන එක. මේ එච්චරකට form පුරවන්න අකමැති. බලපන් මේක හරි මේසි form එකක් තියෙන්නේ like 1 hour විතර යන්නේ form එක fill කරන්න. done. okay so මේ වගේ මල් එතකොට මේ මගේ යාළුවෙක් මට තව නංගි කෙනෙක් ගෙනත් දුන්නා. අපේ යාළුවෝ සෙට් එක වෙනුවෙන් මේ ආවා මල් ටිකක් අරගෙන. මේක හීනයක්ද? මගේ ජීවිතේ නොතිබිච්ච හීනයක්. ඒ කියන්නේ මගේ ජීවිතේ මෙහෙට එන්න කියලා හිතිලා මාස 2ක් කලින් වෙනකම්ම මගේ ජීවිතේ කවදාවත් මෙහෙම හීනයක් තිබිලා නැහැ. මං හිතුවේ එහෙම හීනයක් මගේ කෙනෙක්ට මේ වැඩි කියලා. වැඩි කියලා හිතන්නවත් හිතලා නැති හීනයක්. එච්චරකට මගේ හිතේ පිටරටක සෙටල් වෙන හීනයක් විශේෂම ඕස්ට්‍රේලියාව වගේ රටකට එන හීනක් කොහෙවත් තිබුණේ නැහැ ඒ කාලේ. අහම්බෙන් ආපු ගමනක්. ඒක ලොකු දිග කතාවක්. මේ anyway හම්බෙන් හරි ඉතල එකපාරට හාන්සි වෙලා IELTS කරලා එහෙන ගේමක් ගහලා ආවා. මම හරිම මං ගැන දන්න මුලින් ඉඳලා vlogs බලන අය දන්නවා. මේ මම හරිම සාමාන්‍ය පවුලක ගෑනවෙක්. මගේ ටර්නින් පොයින්ට් එක වුණේ ශිෂ්‍යත්වය පාස් වෙන එක. ඒකට හේතුව මම ශිෂ්‍යත්වයේ ෆේල් වෙන ළමයි එතනින් ෆේල් වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මම ශිෂ්‍යත්වයේ පාස් වෙනකොට මම නගරක ඉස්කෝලේක යනවා. එතකොට මං අලුත් ලෝකයක් දකිනවා. එතකොට මට ඊට වඩා වෙන ලෝකයකට මං කියන්නේ ගමේ ලෝකෙට වඩා මං එතන ලෝකෙට achievement එක යන අර ලස්සන කියන්නේ වෙනස් ලයිෆ් එකකට මං ආස වෙනවා. මං නුවරට වඩා කොළඹට ආස වෙනවා. ඊට පස්සේ කොළඹ හොයන් යනවා. ඊට පස්සේ කොහොම හරි එක තැන්වල වැඩ කරා achievement වලට යන්න මාර ගේමක් ගහන ගම ඉගෙන ගන්න ගම මට කැම්පස් යන්න මම ආවත් මං කැම්පස් ගියේ නැහැ. මොකද ඒ තරමට අපේ ගෙදර ඒ දවස්වල අපි හොඳට හිටියා. බට් මට කැම්පස් එන කාලේ ලොකු ආර්ථික ගැටලුවක් අපේ ගෙදරට ආවා. ඉතින් ඒකත් එක්ක මං හිතුවා ඊට වඩා හොඳ මම තනියම වැඩ කරලා ඉගෙන ගන්නවා කියලා මං ඉස්සෙල්ලා ජොබ් එකක් හොයාගෙන අපේ අම්මේ මට A level රිසල්ට් දෙනකම් මම එක කෝසස් කරා. මේ අම්මී වට හොඳට පියදම් කරා. ඉතින් ඒකෙදි මම තේරුම් ගත්තා මට හැබැයි මේක දැනට already තියෙන හින්දා මට පුළුවන් වෙන පාත් එකක් හදාගන්න කියලා මම HR ප්‍රයිවට් කරන ගමන් HR ජොබ් එකක් කරා. මට IT ඩිග්‍රී එකක් ආවා. මම ඒක පැත්තක දැම්මා. හැබැයි අද මම නර්ස් කෙනෙක්. ඒක වෙනම කතාවක්. ඔයගොල්ලෝ දන්නවා ඒ කතාව. මෙහෙට එක නර්ස් කෙනෙක් වුණා. හැබැයි මම ශිෂ්‍යත්ව පාස් වෙච්ච ඒ මොමන්ට් එකේ ඉඳලා මම දැකපු ලෝකෙ වෙනස්. මම ආශ්‍රය කරපු මිනිස්සු වෙනස්.
ඉතින් හැබැයි මංගාව අර හැමදාමත් අපේ ගමේ හිටපු මාලි තාමත් ඉන්නවා. ඒක නම තමයි මේ ඉන්නේ. ඉස්සර ඉස්කෝලේ පහවසට ගියයි මම වල්ල පාදදුම්බර ඉස්කෝලේට. මේ පාදදුම්බරේ හිටපු මාලි ගිහිමත් ඉන්නවා. විශේෂත්ව පාසල ඉස්කෝලේ ගියේ පුෂ්පදායන්ට ගිහම මාලිත් මෙතන ඉන්නවා. ඊට පස්සේ කොළඹ යාළුවොත් එක්ක හිටපු මේ මාලි තාමත් එහෙම ඉන්නවා. ඔස්ට්‍රේලියාව කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් ගොඩාක් අය යන රටක් වෙලා. ඒ දවස්වල ගොඩක් අමාරුයි. දැන් එන එක අමාරු නෑ. බට් සෑහෙන කට්ටිය වැඩි. මේ හීනේ බලන්න ගොඩක් අය try කරනවා. හේතුව මම නම් හිතන්නේ මේක මට හීනෙකට වඩා මේක මට අත්තට. ජීවිතේ පියාඹන්න හම් වෙන අත්තට්ටු වගේ. financially stable passport එකක් තියෙනවා. apply කරන්න ඕනේ හෙට. passport එකක් තියෙන රටල් 186කට වීසා ෆ්‍රී යන්න බොලා. ඉතින් ඒක ඇචීව්මන්ට් එකක් තමයි. මම කියන්නේ මම බලනවා ඇති එක එක තරාතිරේ මේ නංගිලා මල්ලිලා එක එක අයට එක එක ගැටලු ඇති. මං ඉතින් මම ওই හැම ගැටලු වර්ගයකම ඉඳලා තියෙනවා. financial, mental health, family issues, so many. හරිද? මෙහෙත් කරපු struggle එක ඒවා කවුරුත්ම සමහර දේවල් දන්නේ නැහැ. මම ඔයා ගැන ඔයා විතරමයි දන්නේ. මං ගැන මං විතරමයි දන්නේ. මට පුළුවන් කැපැසිටි එක හැබැයි මොකක් හරි ට්‍රිගර් පොයින්ට් එකකදී අපිට එළියට එනවා. ඒ ට්‍රිගර් පොයින්ට් එක කොයි වෙලාවක හරි එනවා. ඒතනදී ඕවට නැති ගට්ස් එනවා. මම කියන්නේ එහෙද බය නැතුව සමහර ස්ටෙප් පළවෙනි ස්ටෙප් එක ගන්න මාර අමාරුයි. ඒ ස්ටෙප් එක කොහොම හරි ගන්න මේ කාට හරි කියන්නේ ඇදලා හරි දාන්න කියලා දෙන්න. එතනින් පස්සේ ඔයා ඇදගෙන යනවා. මොකද අපි හැරෙන જાතියක් නෙවෙයි. අපි එමෙ හැරිලා යන මිනිස්සු නෙවෙයි. එහෙනම් විශේෂයෙන්ම මගේ වීඩියෝ බලනවා නම් එහෙනම් ඔයගොල්ලෝගේ හීන වලට යන්න කොහොම හරි try කරන්න. කම්මැලි මමත් මේ දවස්වල කම්මැලි මොකද මං හිතනවා මං කම්මැලි මට ප්‍රශ්න නැතිඳ කියලා. ප්‍රශ්න හොයාගෙන හරි ඇදගෙන හරි දාගන්න ඕනේ. ඉතින් කම්මැලි ලයිෆ් එකක් ගෙනියන්නේ මේ දවස්වල. මොකද ටාගට් තිනකොට ඇත්තටම ජීවිතේ කම්මැලි නෑ. දුක් විඳ හරි ඇදගෙන යනවා. හැබැයි දුක හැමදාම දුකක් කරගන්න එපා. ස්මාර්ට් විදිහට ඒ දුක කාලේ අමාරු කාලේ ගෙවන්න. ස්මාර්ට් නොවුනොත් දුක් විඳිනවා විතරයි. නැත්තම් අපේ රටේ කොච්චර මිනිස්සු නම් දුක් විඳිනවා. අපි කියන අම්මෝ පුදුම දුකක් විඳිනවා. බට් ගොඩේමක් නැත්තම් ඒ කියන්නේ මං හිතන්නේ ස්මාර්ට් ඩිසිෂන්ස් අරගෙන නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ ස්මාර්ට්ට මහසෙල කැපකිරීම වැඩ කරන්න. මම අවුරුදු 4ක් මගේ ඔෂලාවේ පළවෙනි අවුරුදු 4 මට කාටවත් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඒ කියන්නේ ඒක කිව්වට තේරෙන්නේ නැහැ මගෙත් එක්ක කොච්චර කවුරු ළඟ හිටියද ඒ කවුරුවත් දන්නේ මම කොච්චර දුක් විඳලාද කියලා. මම කොච්චර නිදාගෙන නැතුව මම කොච්චර මෙන්ටලි වැටලා හිටියද මම කොච්චර ડિප්‍රෙෂන් වල ඉඳලා ඇඬුවද කන්නේ බොන්නේ නැතුව හිටියද ඔය කවුරුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මම විතරමයි දන්නේ. එකෙන් ගොඩාවෙත් මමමයි අර මෙහෙම පොඩි පොඩි හෙල්ප් තියෙන්නේ නෙවෙයි. බට් ඒ කොච්චර හෙල්ප් හම්බුණත් තමන්ට තමන් නැත්තම් ගොඩ යන්න බෑ. තමන්ට තමන් ඉන්න ඕනේ. ඒ හින්දා ඔයාලගේ චූටි ඇචීව්මන්ට් වල මේ වගේ මම වගේ ලස්සන මල් ටිකක් අරගෙන ඔයාව ඇප්‍රීෂিয়েට් කරගන්න. ඉතින් අද මගේ දවස මම හිතන්නේ මගේ බිග්ගස්ට්ම ලයිෆ් ගෝල් එක මම ඇචීව් කරලා තියෙන්නේ. හදාගත්ත ලයිෆ් ගෝල් එකක්. දැන් තව ලයිෆ් ගෝල් එකක් හාගන්න ඕනේ. හාගෙන එන එක මං ගිහිල්ලා එන්න. පළවෙනි ඉස්සෙල්ලාම පාස්පෝර්ට් එක දැන් පාස්පෝර්ට් එක මෙහෙටම අනිද්දා ඇප්ලයි කරන්න. හම්බුනහම ඔයාලා හිතන්නේ මං කොහේ කියද මගේ පළවෙනි රටට. හරි දන්නවනම් හිතනවනම් කමෙන්ට් එකක් දාන්න. මම යනවා මම ඔයගොල්ලෝ ගොඩාක් ආදරේ. මම මොටිවේට් කරලා තියන්නේ ඔයගොල්ලොම තමයි. එහෙනම් ඔයගොල්ලන්ට ගොඩක් ආදරේ. අපි හැබෑ වෙන හීන බලමු. අපි හැබෑ කරගමු. වීඩියෝ ඉවරලා වීඩියෝ ඉවර වෙලා වොෂුත් දාගන්නම් කියලා හිතලා ඉඳගෙන ඉන්න ගමන් මම පෝස්ට් එකක් මගේ පර්සනල් account මගේ පර්සනල් Facebook account එකේ මම දාන්නම් කියලා හිතුවා. මොකද කවදා හරි මට page එක නැති වුණත් මට තියෙන්නේ මගේ පර්සනල් FB account එක. මගේ page මට නැති වෙලා ගියත් කවදාවත් මගේ මං ඒව අතහැරියත්
මගේ පර්සනල් account එක තියෙනවා. ඉතින් මට හිතුණා අද මගේ achievement එක මම ඒක සටහනක් විදිහට තියනවා කියලා. හැබැයි ඒක මම ලියන්න ගන්නකොට මගේ පින්තූර ටිකක් එක්ක මට හිතුණා මේ ගමනේදී අමාරුම කාලෙදී මට උදව් කරපු අය හිටියා මම තෑන්ක් කරන්න ඕනේ කියලා. එතකොට මටත් අමතක වෙලා තිබ්බ අතීතෙට මම ගියා. මම මේ අඬන්නේ. මට මං ගැනම දුක හිතිලා ඒ තරමට මගේ දවසර දුක්කින්න. මං එනකොට මේක මට විතරක් නෙවෙයි මෙහෙන ගොඩාක් අයට තියෙන දෙයක්. හැමෝගෙම බහුතරයකගේ මුල් කාලේ මේ වගේ මං ඇවිල්ලා මගේ තැන මං එනකොට මගේ බර 58ක් 60ක් විතර තිබුණා. මම මාස 3ක්වත් ගිය මාස 2කකින් විතර මගේ බර බලනකොට මගේ බර 49යි. මං ගාඩ කිරලා මැරලා කෑවේ මොකද සල්ලි නැති හින්දා. රෙන්ට් එක ගෙවන්න ඕනේ, ෆී එක හොයන්න ඕනේ. මට මතකයි මම දවසක් පාරේ ඇවිදගෙන යනකොට හින අවුවයි, ඩාවින් අවුවයි. කොමර අක්ක කෙනෙක් මට එක්කම එක දවසක් පන්සලේදී හම්බෙච්ච අක්ක කෙනෙක්. එයා පාරේ යනවා මං ආපු මුල් කාලේ. එයා අනිනන්ගේ කොහොමද කියලා කතා කරා. මට අක්කගේ දැන් නමවත් ඇත්තටම මතක නැහැ. ඊට පස්සේ අනේ අක්කා එයාගේ කාර් එක සර්විස් එකට දාලා පයින් යනවා කියලා කිව්වා. අනේ මාව යන් නංගි කන්න කියලා මට ගෙදර එක්කන් ඉහලා කන්න දුන්නා. මං හිතන්නේ මට හොඳට මතකයි එයාට මට කියන්න ඇති. මං එදා එයා දීපු බත් එක කනකොට මං හිතන්නේ මං දවස් ගානකින් හරියට කාලා හිටියේ නෑ. ඒ කියන්නේ හරියට ලංකාවේ ගෑමක් කාලා නෑ. හරියට බඩ පිරෙන්න බත් ටිකක් එහෙම කාලා නෑ. අර මේව ගිල හිටියා. මට කොහොම හරි කන්න මොනවා හරි හම්බුණා. මං හිල්ටන් එකේ වැඩ කරපු හින්දා එහෙම නැත්තම් මට හිල්ටන් එකේ වැඩ කරන දවසට මම මොනවා පොඩි දෙයක් කාලා තමයි හිටියේ. හැබැයි ඒ කෑවත් වැඩ කරන ප්‍රමාණය වැඩි හින්දා ඒ කියන්නේ බර්න් වෙන ප්‍රමාණය වැඩි හින්දා ඇඟට ඔරොත්තු දෙන්නේ මදි. ඒ කන ප්‍රමාණයත් මං කෑවා. නැත්නම් ඒතර වැඩ කරනවත් එකේ මට මතකයි ඒ මොහොත. මට මාර විදියට දැනුණා. ඒ කියන්නේ මට හිම මිනිස්සු උදව් කරලා තියෙනවා. මගේ කාර් එක කැඩිච්ච වෙලාවේ මට අක්ක කෙනෙක් සල්ලි දීලා දෙනවා මට කාර් එකක් ගන්න කියලා. මොකද කාර් එක නැතුව මට ජොබ් එකට යන්න බෑ. මගේ ෆීස් මදි වෙලා මට අක්ක කෙනෙක් සල්ලි දුන්නා. සමහරලාට ඒගොල්ලෝ මම දන්නවා ඒගොල්ලෝ මට දුන්නේ මට එහෙම උදව් කරේ මේ ඒගොල්ලෝ දන්න මං කොච්චර මහන්සි වෙනවද කියලා. නිකන් අතපය වනවන ඉන්න කිසිම කෙනෙක්වත් කවුරුත් එහෙම උදව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ දකිනවා නම් වාගේ කැපකිරීම ඒ මිනිස්සු ඔයාට මිනිස්සු හොයන් එවල උදව් කරනවා. මට එහෙමයි උදව් ලැබුණේ. මම මේක තනියම ආපු ගමනක් කියලා මං කිව්වට ඇත්තටම මට උදව් කරපු මිනිස්සු හිටියා. මට කෑම වේලකින් හරි මට ඇත්තටම මෙහෙම උදව් කරපු අය ගොඩක් ඉඳලා දින මං ආපු දවසේ ඉඳලා මං දන්නේ මං හිතනවා මට ගොඩක් වෙලාවට මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ මට ඇවිල්ලා මගෙත් එක්ක යාළුවා මොකක් හරි මට මං කියලා දෙනවා මගේ පොසිටිව් එනර්ජි එකක් තියෙනවා කියලා. සහ මං වැඩ කරන විදිහ මගේ බලාපොරොත්තු මගේ කැපවීම දැක්කම ආස හිතෙනවා මාත් එක්ක ඉන්න මට උදව් කරන්න කියලා. මං හිතනවා අපි එහෙම හිටියාම අපිට මිනිස්සු ලං වෙනවා. අපිට මට සමහරවිට තියෙනවා කාර් එක එහෙම කැඩිලා මම කාර් ගැන මොනවද දන්නේ. මම ටයර් එකක් අද්දා ගන්න දන්නේ නැති මට හැමදාම එහෙම මොනවා හරි වුණත් දෙවියෝ වගේ කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා උදව් කරනවා. එක මල්ලි කෙනෙක් හිටියා. එයාට මම ඩාවින් ඉන්න කිව්වේ මම. ඒ ඇවිත් මටත් කලින් අපි යාල් ගත්තා. එයාට ජොබ් එක හරි දුන්න මම එයා එදා ඉඳලා එයා මට සෑහෙන්න මං කොහේ මට කොන කරදරයක් වුණත් එයා දුවගෙන එනවා. අනේ අක්කේ ඉන්න මං එන්නම් කියලා මට එළු උදව් කරනවා. ඒ වගේ මට මගේ ගව ආදරණීය මිනිස්සු හිටියා. හරිම අමාරු කාලයක් වුණාට ඒ කාලෙත් මං සතුටෙන් hina වෙලා හිටියා. ආඩපු තැන් 180ක් ඉතින් දුක තමයි. ඉතුරු 20 කොහොම හරි hina වෙලා හිටියා. ඒ වුණාට මට දැන් ඇත්තටම ජීවිතේ ප්‍රශ්නයක් නැහැ. මේ මන් දන්නේ මං එන්නේ කායි කියන්නේ කියලා. මං හිතන්නේ අපි හොඳින් හිටියොත් අපි ගා හොඳ එනර්ජි එකක් තිබුණත් අපිට පොසිටිව් වයිබ් එකක් තිබුණ මිනිස්සු
උදව් අපිට අපිව හොයන්ගෙනවා. ඒක වාසනාව කියෙවේ. ඒකට වාසනාව කියන්න එපා. වාසනාවට එහෙම දේවල් ලැබෙන කියලා. ඒක වාසනාව නෙවෙයි ඇත්තටම. ඒක තමන්ගේ කැපකිරීම් එක්ක මිනිස්සු දකිනකොට මිනිස්සුට හිතෙනවා ආට උදව් කරන්න කියලා. ඒ වගේ තමයි. මම තියෙනවා නේ. ඇත්තටම යනවා. බයි.